සාමාන්‍ය සිග්නල් දාන්න තු එකපාරටම කායක කරනවා කියලා කියන්නේ ඒකේ ඩ්‍රයිවිං සීට් එකේ අනිවාර්යෙන් කවුද ඉන්නේ? කාන්තාවක් ඉන්නේ. හරිද? ඒක ස්ථිරයි. හරිද? වැදගත් දෙයක් පැහැදිලි කරනවා. වොච් එකක් ගැන කතා කරනවා දෙන්න එකතු වෙලා. හරිද? කොල්ලෝ ඉතින් කොහොමත් ඒ කොල්ලෝ ඔය වගේ තමයි. ඉතින් ඒක හරි. කෙල්ලොත් ඔය වගේ තමයි. ඉතින් කෙල්ලොත් ඔහම තමයි. ඒක කොහෙටවත් වැඩ කරන්න දෙයක් කතා කරන්නේ. සමහරුන් කතා කරන්නේ නැහැ. සමහරුන් මෙහෙ බලන් ඉන්නවා. බලන් හිටියට ඔළුව වෙන කොහෙවත් තියෙන්නේ. මම රදත් කිව්වේ වෙන මනෝපාරවල ඉන්නේ. අද ගෙදර යන්නේ රතු පාට බස් එක්කද කොළ පාට බස් එක්කද නිල් පාට බස් එක්කද ඌව කල්පනා කරන්නේ. ගෙදර ගිහින් මොනවද කන්නේ? හරිද? ඒ කියන්නේ දැන් කොහෙටවත්ම අදාළ නැද්ද? කොහෙටවත්ම වැඩක් නැහැ. හරිද? හරි. දැන් වොච් එක දිහා බලපන්. මල්ලා සතුටින් ඉඳන් හරි. ලියන්න මෙන්න මෙහෙම. දැන් හැබැයි ඔක දිගින් දිගටම බෑ. ඉතින් අපි පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර පනිෂ්මන්ට් එකක් නොදී පුළුවන් තරම් ඒ කියන්නේ ඉස්සරහට අරගෙන ෂේප් කරන්න හදන්නේ. එතනින් එහාට කියන දේ අහන්න තු කතා කරනවා නම් එතනින් එහාට ඉතින් අර එකෙක් වල්ලන් බෙල්ලෙන් අල්ලන් හොල්ලන්න වෙනවා. මම දකිවනේ. හරිද? එතෙන්ට ගෙන්නන්න බෑද අපරාධේ. මං කොහෙත්ම කැමති නැහැ. ඒ කියන්නේ ළමයට ඒ කියන්නේ බයින්ද දිහා දඩුවම් කරන් දිහා බයින්වත් කැමති නැහැ අත්ත කතාව. කියන්නේ ඕගොල්ලන් හිතේ නිකන් අර බයින්ඩා එහෙන බයින්ඩමයි බලන් ඉන්නේ කියලා. ඒව නෑ ඉතින් මේ කියන්නේ මම සාමාන්‍ය මිනිස්සෙට එහෙම බයින්නේ පුළුවන් තරම් බලලා මිනිස්සෙට සාමාන්‍යයෙන් ඔය ස්ටාෆ් කෙනෙක්ටවත් සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන් තරම් chances දීලා. ඒක පාට එකට කඩාලා පයින්නේ නෑ. එහෙම කරන්න බෑනේ. සාමාන්‍ය chance එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක ජීවිතේ chance එකක් දුන්නාම ඒ chance එකෙන් සමහර ලාවට මේ අපි නොදන්නා වුණාට අනික් මිනිසුන්ට යහපතක් වෙන්න පුළුවන්. දැන් සරල උදාහරණයක් මම මුලින්ම මේ A level කරලා ඉවර කරලා ඔය ක්ලාසස් සම්මත කරන්න පටන් ගත්තානේ. ඊට පස්සේ මේ බයික් එකක් ගත්තා. හරිද? බයිසිකල් එකක් අරගෙන දැන් යනවා. හරිද? ඉතින් යනවා. ඒ බයික් එකක් ගත්ත මුල් කාලේ සාමාන්‍යයෙන් කොහොමද ඇඟේ කැසිල්ලත් වැඩිනේ. ඉතින් යනවා වේගින් යනවා. එහෙම යනවා. ඒ අවුලක් නැහැ. රවුම කරගෙන හැබැයි ප්‍රධානම දේ මට ලයිසන් තිබ්බේ නැහැ. හරිද? දැන් ටවුන් එකේ යනවා. එහෙම යනවා ලයිසන් නැහැ. දවසක් මේ බයික් එකේ යනකොට කුරුණෑගල කායකක් ගියා ඉස්සරහින්. ඒ කායක සිග්නල් දැම්මේ නැහැ. කායක පොඩි වැරද්දක් තිබ්බා. සිග්නල් දාන්න නැතුව එකපාරට මෙහෙම කායක ගියා. එකපාරට මෙහෙම හැරෙව්වා. හරිද? මගේ පොඩි අවුලක් තිබ්බා. සාමාන්‍යයෙන් පිටිපස්සෙන් යන මිනිස්සෙට පැහැදිලිව කියනවා අර නවත්ත ගන්න පුළුවන් දුරෙන් තමයි ඉස්සරහා තියෙන වාහනේත් එක්ක යන්න ඕනේ. හරියට කොල්ලෝ දන්නවා. ඩිස්ටන්ස් එක තියාගෙන යන්න ඕනේ. පිටිපස්සෙන් යන වාහනය ඉස්සරහින් යන වාහනේට නවත්ත ගත හැකි දුරකින් තමයි යන්න ඕනේ. මම ඉතින් ඒක තියන්ගෙන මම ළඟ හොම්බ ළඟ ඔහොම තියාන ගියේ. අරකට ඉතින් ඔහොම ගිහිල්ලා මෙහෙම කරලා එකපාරට හැරෙව්වා. සාමාන්‍ය සිග්නල් දාන්න තු එකපාරටම කායක කරනවා කියලා කියන්නේ ඒකේ ඩ්‍රයිවිං සීට් එකේ අනිවාර්යෙන් කවුද ඉන්නේ? කාන්තාවක් ඉන්නේ. හරිද? ඒක ස්ථිරයි. හරිද? ඒ කියන්නේ ගෑනු කට්ටියට සාමාන්‍ය එහෙම සිග්නල් අනබන හදාන්න නැහැ. නිකන් ගෑනු කට්ටිය සාමාන්‍ය වාහනයක් ගත්තාම මේ මගේ පාරේ උඹ කොහෙද වගේ යන්නේ ලයින් එකකින් තමයි යන්නේ. පාර මගේ උඹ යන පැත්තකින් බලන්න. හරිද? මේක හැරෙව්වා එකපාරටම. මට මොනවත් කරගන්න දා තිබ්බේ නැහැ. එකපාරට ගිය ගමන් වැදුනා. වැදුනා ගමන් පාර මැද පෙරළුණා හැමම. ඒ කියන්නේ මට තේරෙනවා මං ගුවන්කට වෙනවා වගේ හැඟීමක් ආවා. ඒ කාරකට උඩින් විසික් වෙලා කියන පාරට වැටුණා. හරිද? බස් එක මේ පැත්තෙන් ආවා. බස් එක කියලා ඔහොම කරලා නතර වුණා. තුවාලයක් උන්නේ නැහැ. ඒක කොහොම බේරුණාද නැහැ. සාමාන්‍ය පොඩි තැලීමක් තිබ්බා. දැන් නැගිට්ටා. ඊට පස්සේ දරබර ගාලා නැගිට්ටා. කාර් එකේ පිටිපස්සේ බෆර් එක බිම. හරිද? බයික් එකත් පෙරලිලා ඉතින් තියනවා මේ ඩ්‍රයිවිං සීට් එකේ ගෑනු කෙනෙක් හිටියේ. එහා පැත්තේ සීට් එකේ පිරිමි කෙනෙක් හිටියා. හරිද? මම හිතන්නේ ඒ කියන්නේ පිරිමි කෙනා අර ගෑනු කෙනාට මම හිතන්නේ ඩ්‍රයිවිං කරන්න දීලා පුරුදු වෙන්න හරි මොකක් හරි මන් දන්නේ කොහමද දෙන්නට මේ ලයිසන්ස් ගෑනු කෙනා ලයිසන්ස් තිබ්බා. ඊට පස්සේ දැන් ඔන්න වාහනේ එහා පැත්තට කරලා පාර අයිනේ නතර කරා. දැන් බෆර් එක බිමනේ. හරිද? දැන් මගේ තමයි වැරද්ද. ඉතින් පිටිපස්සෙන් ගිය මිනිස්සයා කරා වැරද්ද. අරක සිග්නල් දැම්මේ නැද්ද? ඒ කතාව මොකුත් අදාළ නැහැ. පිටිපස්සෙන් යන එක කියලා දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් නියමිත දුරකින් යන්න. මං ඊට පස්සේ පැත්තට කරලා නැවැත්තුවා. දැන් ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද කියන්නකෝ? ලයිසන් නෑනේ. ලයිසන් නෑ. හරිද? මට ලයිසන් නෑ. ඊට පස්සේ මම මේ මිනිස්සයාට කිව්වා කෙලින්ම. අයියේ කියලා කෙලින්ම කතා කළා. අයියේ මට ලයිසන් නෑ. බෆර් එකේ මේ සල්ලි මම දෙන්නම් කියලා කිව්වා. හරිද? ඒතකොට මට මගේ අතේ මහලුකු සල්ලියක් නෑ. ක්ලාස් කරන්න පටන් ගත්ත මුල්ම කාලේ. හරිද? ක්ලාස් කරන්න පටන් ගත්තා මාස දෙකක් තුනක් ඇදී. ඒතකොට ඉන්ඩිවිජුවල් ක්ලාස් නම් මම කරේ. නමුත් වැරද්ද වගේ මම සාමාන්‍යයෙන් මේ වගේ දෙයකදී වැරද්ද වුණොත් එimhe ශනිකව මම බාර ගන්නවා. ආයේ තරක් කර නෑ ඔයා මෙහෙම ගියා කතා දාලා නෑ. මම නීතිය දන්නවා. නීතිය තමයි පිටිපස්සෙන් ඇවිල්ලා හප්පන්න බෑ. සහ ඉතින් මට ලයිසනුත් නෑ. හරිද? කතා කරන්න දෙයක්වත් නෑ. මම කිව්වා මම මේව කරන්න. ඊට පස්සේ පොරකව නෑ ඉන්ඩෝ මල්ලි අවුලක් නෑ මේ. මම ලයිසන් නෑ කියලා කිව්වා. පොරට ඕන නම් ඒ වෙලාවේ මට මේව කරලා එන්න සද්දයක් දාලා හරිද? මේ ලයිසන් නැතුව පාර යන්න බෑනේ කියලා කීයක් හරි ඉල්ල ගන්න තිබ්බා. පොරක ඉන්ඩෝ මල්ලි පොඩ ඉන්ඩෝ ඉන්ෂුරන්ස් එකට කතා කරමු කියලා ඉන්ෂුරන්ස් එකට කතා කරා. ඉන්ෂුරන්ස් එකේ එක්කලා ශනිකව ආවා. හරිද? ඇවිල්ලා මේ ඉන්ෂුරන්ස් එකේ එක්කන ඇවිල්ලා කෙලින්ම වාහනේ බැලුවා. මගේ බයික් එකේ නම්බරම් ෆොටෝස් නම්බරම් ගත්තා. මගේ ලයිසන් එකක්වත් ඉල්ලුවේ නැහැ. සාමාන්‍යයෙන් ඔය දැන් නම් ඉන්ෂුරන්ස් කම්පැනිස් වලින් ලයිසන් ඉල්ලනවා සාමාන්‍ය. මොනවත් ඉල්ලුවේ නැහැ. ආහරි මෙතන හැප්පුණා කියලා කිව්වා මේ ෆොටෝස් ටික ගෙවුවා. අර ටික කිව්වා හරි ක්ලේම් එක දෙන්නම් මේ ගෑරේජ් එකට දාන්න කියලා කිව්වා වාහනේ හදාගන්න. ඊට ඉන්ෂුරන්ස් එක කියලා ගියා.
අර මනුස්සයාට පිටතට්ටුවක් දාලා ගියා මල්ලි මේ පාරේ පරිස්සමෙන් යන්න මේ ලයිසන් එක ඉක්මනට හදාගන්න නැතුව ඔහොම යන්න බෑ අපරාධ මේ ජීවිතේට හානියක් වුණොත් එimhe කොල්ලෝනේ කියලා මේවා කරලා තට්ටුවක් දාලා පොර ගියා. හරිද මට ඕක තාමත් අදටත් ඒ කියන්නේ මගේ ලයිෆ් එකේ සාමාන්‍යයෙන් පාරේ යනකොට ඕනම කෙනෙක්ට වැරද්දක් වෙන්න පුළුවන් ඕනම කෙනෙක් අතින් ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන් කියන එක මගේ ඔළුවේ සම්පූර්ණයෙන් ඒ කියන්නේ අර ඊටාම සාධාරණ ඕනම ප්‍රශ්නයක් දිහා බලන්න පුළුවන් ওই සිද්ධියේ හින්දා. දැන් මාස 4කට විතර කලින් මේ කුරුණෑගලදීම ওই වගේ තැනකින් මම ජීප් එක හරවනකොට වීල් එකක් ඒ කියන්නේ ඒක එන්න බෑ මේ පැත්තෙන් වන් වේ වගේ සයිඩ් එක වීල් එකක් ඇවිල්ලා එකපාරටම ඇවිල්ලා වැද්දුවා. හරිද? මේ කලින් වාහනේ කලින් ජීප් එකේ බෆර් එක සම්පූර්ණයෙන් ඉවරයි. එකපාරට මට හිතා ගන්න බෑ කොහෙන්ද ආවේ කියලා. එකපාරට වීල් එක මතුණා එකපාරට හරවන්නේ නැති වීල් එක කොහෙන්ද ආවා? තරණාංග කරලා හැප්පුවා. සම්පූර්ණ රද්ද මිනිස්සයාගේ. කරගන්න කිසිම දෙයක් නැහැ. මට එකපාරම ෂටර් එක පාත් කරලා මම බැලුවා දැන් සාමාන්‍යයෙන් සමහරලාට වැරද්දක් කරලා සද්දෙත් දාන්න ඕනේ. බැලුවේ මොකද කියන්නේ කියලා ෂටර් එක පාත් කරලා බැලුවා. හරිද? මොන හරි කිව්වනම් ඉවරේ අර ඊටාම වචන මිහිරි වචන වාලාවක් පිට වෙන එක දිගට මිනිස්සයා වචනයක්වත් කියන මිනිස්සයා හෙනම අසරණ විදිහට බැලුවේ මන් දිහා. ඒ කියන්නේ පොර දන්නවනේ පොර වැරද්ද කියලා. ඒ වාහනේ බැස්සට පස්සේ ඊට පස්සේ ගියා කරන් දෙන්නේ නැහැ සර් මෙහෙමයි මේ මම දැක්කේ නැහැ. මේ පොර මේ ෆෝන් එකේ කෝල් එක ආවේ. පික්මී දුවනෙක් කරේ. නේද? පික්මී එකට මොකක් හරි 6 එකක් හදිස්සියට මොකක් හරි වෙන්නේ නැති හදිස්සිය 6 එකක් වදින්න නැති පොරට 6 එකේ 100න් පොර ආවා සෙනික ආවා. වැදුනා. හරිද? ඊට පස්සේ මට අර සිද්ධිය තාම මගේ ඔළුවේ තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර මිනිස්සුන්ට chance එක දෙන්නේ මට නැත්තම් මේවා කරලා නැහැ හැප්පුවා අරගෙන මේකයි මේවා කරන්න කිසිම දෙයක් කරේ නැහැ. කතා කරලා ඊට පස්සේ මම ඉන්ෂුරන්ස් එකට කතා කරලා මෙහෙම වැදුනා මෙහෙමයි කිව්වා. එතනින් ෆොටෝස් ටික ගත්තා. මේවා කරලා ඔන්ලයින් ෆොටෝස් ටික සබ්මිට් කරන්න තිබ්බේ. මට ඉන්ෂුරන්ස් එක පාස් කරලා තිබ්බා. බෆර් එකට ලක්ෂ 4යි ගාණක් පාස් කරලා තිබ්බා ඉන්ෂුරන්ස් එකේ. හරිද? මේ අර මනුස්සයාට කිසිම දෙයක් වචනයක්වත් කිව්වේ නැහැ. මනුස්සයා ඊට පස්සේ යද්දී පට්ට විදියට තෑන්ක්ස් කරලා ගියේ. මේ මොනවත්ම කිව්වේ නැහැ. පොලිසියනුත් ඇවිල්ලා. ඒ කියන්නේ පොලිසිය ඉස්සරහා හිටියා. ඇවිල්ලා බැන්න කොහෙද ඔය යන්නේ මේ මෙහෙම යන්න බෑ මේ කියලා ලයිසන් එකක් ඉල්ලගත්තා යාගේ. ඒ කියන්නේ වන් වේ පාරක නේ ආවේ උඩට. ඊට මම කතා කරලා අවුලක් නැහැ මේක ඉන්ෂුරන්ස් එකෙන් මේව කරගන්න පුළුවන් හදාගන්න පුළුවන් කියලා කතා කරලා ෂේප් කරලා අර මනුස්සයා ඇන්ඩි කියලා පොඩි ළමයි 3 දෙනෙක් ඉන්නවා කියලා පික්මී දුවන අවුරුදු 40ක විතර මිනිස්සෙක්. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මගේ ඔළුවේ සම්පූර්ණයෙන්ම මේ නිකන් ඔයාලට ඔය කතාව කිව්වේ මගේ ඔළුවේ සම්පූර්ණයෙන්ම තියෙනවා අර එදා දැන් අවුරුදු ගානකට කලින් මම අර පොඩි කොල්ලෙක් කරලා ඉන්න කාලේ ලයිසන් උද්දතෝ මොකුත් ගිහිල්ලා බයිසිකලේ ගිහිල්ලා වැදිලා මාව අපහසුතාවයට පත් කරන්නේ නැතුව මිනිස්සෙක් මට යන්න දුන්නන කියන එක මගේ ඔළුවේ තියෙනවා. ඒකින්ද අදටත් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුණාම හරිද මට කොච්චර ඩැමේජ් එකක් වෙලා තිබ්බත් මට කොච්චර පාඩුවක් වෙලා තිබ්බත් දැන් හැප්පුණාට පස්සේ ඉතින් ඔය ගෑරේජ් ගානේ දානවා කියන්නේ ඒත් ඉතින් ලොකු කට්ටන්නේ සාමාන්‍ය වාහනේ දවස් ගානක් ගෑරේජ් එකේ තියන්න ඕනේ බෆර් ගලවලා පේන්ට් කරලා ආයෙ හයි කරලා මේ පාර්ට් එක හොයාගන්නත් සෑහෙන දවසක් ගියා ඔරිජිනල් පාර්ට් එකක් තියෙන ඒක ඔරිජිනල් විදිහටම දාගන්න ඕනේ සෑහෙන දවසක් ගියාදී නමුත් අරක ඔළුවේ තියෙනවා මිනිස්සුන්ට chance එකක් දෙන්න ඕනේ කියන එක මම ඒක අර කියන්නේ සාමාන්‍ය ඕනම කෙනෙක්ට ඕනම මතාවකදී එකපාරක් chance එකක් දෙන්න දෙතනින් එහාටත් දිගටම ඒ කියන්නේ මම ඒ chance එකෙන් පස්සේ මම හැදුණා මම ඊට පස්සේ අර එහෙම අර මට තාමත් ඒක මතකයි ඒ කියන්නේ එතනින් පස්සේ ඒක අර මිනිස්සයා තාම ඉතින් අදටත් දන්නේ නැහැ මිනිස්සයා එතනින් පස්සේ කවදාවත් මයිත් එක්ක කන්ටැක්ට් උන්නේ නැහැ ඒ ආයේ දුන්න chance එක දැන් අවුරුදු ගානකට කලින් මට දුන්න chance එකකින් අදටත් මම පාරදී මොකක් කර සිද්ධියක් වුණාම ඊටාම සාධාරණ විදිහට අනිත් මිනිස්සයා ගැන බලනවා ඒකට හේතුව අරක එහෙම සිද්ධියක් වෙලා තිබුණ නැත්නම් මමත් සමහරවල් අරුට බැලලා යකෝ කියලා මොකක් හරි කරලා නේ කෑ ගහලා එහෙම වෙන්න තිබ්බා ඒකයි පන්ති ඇතුළේ වුණත් ඔය ළමයිට සාමාන්‍යයෙන් හැදෙන්න chance එකක් දෙන්න ඕනේ මම කවදාවත් පන්ති ළමයෙක් වෙලවල නැහැ ජීවිතේට පන්ති ළමයෙක් වෙලවල නැහැ ඒ මම දඬුවම් දීලා තියෙනවා දීලා මම ඒ ළමයාට උගන්වන්න තමයි බලන්නේ ළමයි සමහරවල්ලාට දඬුවම් දුන්නාට පස්සේ තරහ වෙලා යනවා ඒක වෙනම කතාවක් හරිද ආයෙත් නැහැ කියලා ඒක වෙනම කතාවක් ඒක මට අදාළ දෙයක් නෙමෙයිනේ ළමයෙක් වෙලවන්නේ නැහැ කවදාවත් පන්තිය ළමයා පන්තිය තියාගන්න බලන්න මොකද ළමයාට chance එකක් දෙනවා එහෙම විච්ච ළමයි ඉන්නවා ඉතින් ඒ කියන්නේ කුරුණෑගල පන්තිය මම රදා කිව්වේ 27 කොල්ලෙක් පිටිපස්සේ නිදා හිටියා මං ඊට පස්සේ ඌ පාඩම අහන් ඉන්නේ නැහැ ළඟට ගිහලා මං ඉස්සරහට එක්කන් ආවුවා එදා ඉඳන් ඌ අද වෙනකම් පන්ති ඉස්සරහින් ඉන්නේ ඒ කියන්නේ ඌ කැමැත්තෙන් ගාලා ඉස්සරහ වාඩි වෙනවා හරිද ඒ කියන්නේ එහෙම අර මේ සමහර ළමයි එහෙම නැහැ සමහර ළමයි තරහ වෙනවා මම ඔයාලට කියලා දෙන්න මටත් ඔය පන්ති ගිහලා මමත් සමහරවල්ලාට ගුරුතුන්ගෙන් බැනුම් අහලා නේ එහෙම අර chance එකක් දෙවෙනි chance එකෙන් හැදිච්ච මිනිස්සෙක් පළවෙනි chance එකෙන් හැදිච්ච කෙනෙක් ඒ chance එක ගන්න සාමාන්‍ය ජීවිතේ එහෙම chances ගොඩක් එන්නේ නැහැ හරිද combined maths class එකෙන් කෙලින්ම මාව එළවුවා එන්න බා කියලා හරිද අජන්ස හරිද මාව එළවුවා එන්න බා කියලා පන්තිෙන්ට බා කියලා ආවොත් මරනවා කියලා කිව්වා හරිද මේ මොකද හේතුව පිටිපස්සේ කොල්ල සෙට් එකේ පිස්සු කෙල්ලා අපි තුන් දෙනෙක් එළවුවා ඉන්ටර්වලෙන් පස්සේ ඉන්න බගොත් ඉන්ටර්වලෙන් පස්සේ ඊට ඔතේම ඇවිල්ලා මරනවා කියලා කොල්ලකට ඇවිල්ලා හරිද මරුන් කන්න බෑ හරිද අපිට ගියා ඊට පස්සේ ගිහිල්ලා ඊට පස්සේ යන්න මට ක්ලාස් එකක් නැහැ කියන්නේ මට දැන් සෙට්ලා අන්තිමේ පන්තිය ස්ටයිල් එක සෙට්ලා තිබ්බ යන්න පන්තියක් නැහැ දැන් එන්න බා මරනවා කියලා කියනවා මාර්ගයේස් එකනේ ඊට පස්සේ ගිහිල්ලා කතා කරා නේද ඊට සති දෙක තුනක් කොහේ ඇවිත් හිටියා ඉඳලා ගිහිල්ලා කතා කරා දැන් කෙලවලා අන්තිමේ ගිහිල්ලා සර්ට කතා කරා මේ මම කව ඇයි බාවේ ඇයි කියලා හරිද ඇයි බාවේ කියලා හුවා සකෝ දැන් කෙලවලා තියෙන නිසා මෙහෙමයි මේ පොඩ්ඩයි chance එකක් දෙන්න මෙහෙමයි කියලා කිව්වා හරි අනිත් දවසේ පන්ති වරෙන් මේ පන්ති ඉස්සරහම වාඩිලා ඉන්න ඕනේ කියලා කිව්වා
මම එදා ඉඳන් කම්බයින් මැත්ස් ක්ලාස් එකේ ඉස්සරහම හිටියා. මම සාමාන්‍ය පන්තියේ ඉස්සරහ වාඩි වෙන්නේ නැහැ ජීවිතේට. හරිද? අපි කලින්ම වෙනම කට්ටිය ගිහලා අපි වෙනම පිටිපස්ස වෙනම දැන් තියෙනවා ඒවා හදාගෙන ඒව තමයි වාඩි වෙන්නේ ක්ලාස් එකේ. හරිද? කවදාත් ඉස්සරහ වල්ලේ නැහැ. මම එදා ක්ලාස් එකේ ඉස්සරහ ඉල්ල වාඩිලා මගේ ජීවිතේ එක ටර්නින් පොයින්ට් එකක් ඒක. හරිද? මම එදා ඉස්සරහ වාඩිලා ගත්ත chance එකෙන් තමයි කෙලින්ම maths favorite subject එක වුණා. ඊට පස්සේ chemistry physics දාත් මම වැඩ කරන්න ගත්තා. engineering යන්න පුළුවන් වුණා. ඔය සිද්ධිය වෙලා මට ආයේ පන්තිරෙ එන්න බෑ කියලා දිගටම එළවල දැම්මා නම් එහෙම මට ආයේ chance එකක් බොහෝ විට නැහැ. සමහරට කියලා වෙන්නත් ඉඩ තිබ්බා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට chance එකක් දෙන්න ඕනේ. ඒ chance එක හැබැයි ගන්න අරගෙන එතනින් එහාට ඒක අවභාවිතා කරන්න එපා. ඒ කියන්නේ දිගින් දිගටම ඒ කියන්නේ මට එහෙම ළමයි පන්ති වල හම්බෙලා තිනවා. කොච්චර කිව්වත් අහන්නේ වැඩක් කරන්නෙම නැහැ. ඉතින් ඒතකොට ඒ එහෙම වුණාම අර එපා වෙනවනේ කරන්න ගියාම. ඒ කියන්නේ සාමාන්‍ය ලයිෆ් එකේ chance හම්බෙනවා. ඒ chance එක අරගෙන ඒකෙන් හැදෙන්න ඉක්මනට. එච්චරයි.